ආරාධනා. අද ආරාධනා වැඩසටහනට අපි ආරාධනා කළා කන්දවඩ රටින් පිහිවෙච්ච දක්ෂ ගේය පද රචකයෙක්, දක්ෂ ගායන ශිල්පියෙක්, ඒ වගේම දක්ෂ ව්‍යවසායකයෙක්. රටේ දේශීය ආර්ථිකය ගොඩනගන්න දැවැන්ත කැපකිරීමක් කරන නිහතමානී ආදරණීය මිනිසෙක්. නිහාල් සිරි රාජපක්ෂ මැතිතුමා බොහොමත්ම ආදරයෙන් පිළිගන්නවා ආරාධනා වැඩසටහනට. අයබෝවන් සසන්ත. අද අපි කතා කරන්නේ මෙතුමාගේ කතා කරන්න මහා ලොකු දැවැන්ත වපසරියක් තිබුණත් නිර්මාණකාරයන් පිළිබඳව. ඔබතුමාගේ නිර්මාණ කරන ජීවිතේ පටන් ගන්නේ කොහෙන්ද? ඇත්තටම සසන්ත මල්ලි මම පාසල් සමයේ තමයි මේ කලා කටයුතු වලට පිවිසෙන්නේ. කඳුරට සේවය. එහෙම නැත්නම් වර්තමානයේ මහනුවර ඒ කාලේ මහනුවර සේවය දැන් කඳුරට FM විදියට පවතින්නේ. ඒකෙදි ළමා ගීත කීපයක් ගායනා කරලා තමයි මම ඉස්සරව මම කලා දිවියට පිවිසෙන්නේ. පස්සේ කාලෙකින් සරල ගී කීපයක් මම පටිගත කළා කඳුරට FM එකේ. අවසානයේදී ආර්ථිකය දිනා ගන්න ඕන ඉඳලා ආර්ථික යුද්ධයට ප්‍රවිෂ්ඨ වුණා. ඊට පස්සේ ඉතින් කලාව අපේ හිතේ තිබ්බට ආර්ථිකය දිනාගෙන ඊට පස්සේ මේ ශේෂ්ත්‍රයට එනවයි කියලා තමයි මගේ අරමුණ තිබුණේ. ඉතින් කොහොම හරි ආර්ථික ඉලක්කය දිනාගෙන ආයෙත් කලා ශේෂ්ත්‍රයට ආවා. ඔය සරස්වතී දේවමෑණියන් වහන්සේ සහ ලක්ෂ්මී දේවමෑණියන් වහන්සේ දෙන්න එකට ගැලපෙන්නේ නැහැ කියලා, පෑහෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. ඒකද මන්ද? එහෙම වෙන්නේ මං හිතන්නේ. දැන් මේ ලක්ෂ්මී දේවමෑණියන් එක්ක ගනුදෙනුවෙන් පස්සේ සරස්වතී දේවමෑණියන් ළඟට ගිහිල්ලා පටන් ගන්න පළවෙනි නිර්මාණය කොතනින්ද එන්නේ? මම 2008 විතර CD පටයක් නිකුත් කරනවා රහසින් අඬන්නම් කියලා. නමුත් ඉතින් එවකට රසිකාගාරයක් අපිට නොතිබ්බ හින්දා සහ මේ කොළඹයි මේ නුවරයි අතර දුරස්ථභාවය නිසා ඕක අපිට ජනගත කරන්න බැරි වුණා. පස්සේ මගේම කියලා දුම්බර පැදුර කියලා සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒකත් එක්ක ඉතින් ප්‍රාදේශීය කටයුතු කරගෙන ඉඳලා පස්සේ කාලෙක දැන් වසරකට පමණ පෙර මට මුණ ගැසෙනවා ලාල් අමරසිරි කියලා සහෘදයෙක්. නිහතමානී මිනිස්සෙක්. එතනින් තමයි මේ ඊළඟ වටය කලා ශාස්ත්‍රයට පිවිසෙන්න මට අවස්ථාව ලැබෙන්නේ. පළවෙනි නිර්මාණය මොකද්ද? මගේ පළවෙනි නිර්මාණය එතුමත් එක්ක කරපු ලාල් අමරසිරි එතුමා දක්ෂ ටෙලිනාට්‍ය මේ වල ගීත රාශියක් ගායනා කළපු කෙනෙක් සහ නිහතමානීම කලාකරුවෙක්. මේ මුදලට නොඇතිව තමන්ගේ දක්ෂතාවය ඕනෑම කෙනෙකුට නොමිලේ ලබා දෙන්න පුළුවන් තියෙන හදවතක් තියෙන කෙනෙක්. එතුමා තමයි මගේ පළවෙනි ගීතේ කුමුක්කනේ ගීතේ නිර්මාණය කරේ. රචනා කරෙත් එතුමා. රචනා කරෙත් එතුමා, සංගීතයත් එතුමාගේ. එතුමාගේ. ගායනය ඔබතුමාගේ. ගායනය මගේ. නිර්ලෝභීව ගීතේ මට දුන්නා එතුමා. නැත්තම් එතුමා ගායනා කරන් හිටපු ගීතයක් තමයි ඒක. අපි බලමු කුමුක්කනේ ගීතය. සුදු පෙන කැටි පානා කුඹුකනේ වෙව් දොරකඩ සුදු පෙන කැටි පානා ඊනගේ උඹේ හිනා වගේ මට පේනා ඔය කෝල බැලුම් හිත වහන් කොරන් මට විතරක් නම් ඕන තරම්
සුවඳ සොයන් එයි සමනලයින් රැන් පිටින් දුක් විඳින තරම් ගෙල්ලක් පුරා නෑයනොත් වරා කැන්දන් යන්නට ඉඤ්ඤම්මං උඹුක් කනේ දොරකඩ සුදු පෙන කැටි පානා හින්නගේ උඹේ හිනා වාගේ මට පේනා වාගේ මට පේනා වාගේ මට පේනා වාගේ මට පේනා ගීත ලියන ගීත ගයන ඔබට ඔබේම ගීතයක් නිර්මාණය කර ගැනීම සඳහා අමතන්න 0774යි 407යි 404. දැන් මේ ගීතය බලනකොට ඔබට දැනුනේ මොකක්ද ඔබට තේරුනේ මොකක්ද කියන එක පිළිබඳව මම අමුතුවෙන් අහන්න යන්නේ නේ. අපි මෙතුමගෙන් අහමු මේ ගීතය පිළිබඳව එතුමට දැනෙන දේ. ඔව් මේ ගීතය එතුමාගේ නිර්මාණශීලී හිතලා නිර්මාණය කරපු ගීතයක්. නැත්තම් මන් දන්න තරමින් කුඹුක්කනේ කියලා වැවක් ලංකාවේ නැහැ. නමුත් එතුමාට හිතෙන්න ඇති කුඹුක්කනේ කියන වැවක ගමක ආදර කතන්දරයක් ලියන්න ඕන කියලා. නමුත් ඒ වචනය ඇතුලේ අර අපේකම කියලා අපි එකම එක කියන එකක් තියෙනවා. ඒ නිසාම එතුමා යෝජනා කළා මේක ගමක ගිහිල්ලා අපි රූපගත කරමු කියලා. ඉතින් කල්තොට බලංගොඩ කල්තොට කියන ග්‍රාමයේ තමයි ඔය ගීතේ රූප රචනා කරේ. ඇත්තට මේක ඇතුලේ ආදර කතාවක් තියෙනවා. බලාපොරොත්තු සහගත ආදර කතාවක්. ආදරය කියන්නේ මොන වගේ දෙයක්ද? ඇත්තට මේක විඳින්න සහ දැනෙන්න ඕන දෙයක් කියලා තමයි මම කියන්නේ. අනිවාර්යෙන් අපි විඳින්නත් ඕන, ඒක දැනෙන්නත් ඕන. එහෙම නැත්නම් එතන ආදරයක් නැහැ. හැම කෙනෙක්ටම නිර්මාණයක් කරනකොට ඒ විදිහට හිතන්න පුළුවන් නම් ඒක මොනතරම් වටිනවද? ඔබතුමා මොකද හිතන්නේ මේ නව රැල්ලේ ගීත නිර්මාණය පිළිබඳව? ඇත්තටම නවරැල්ලේ ගීත නිර්මාණය වෙන එක ගොඩක් හොඳයි. මොකද මම සංගීත ශාස්ත්‍රයත් අලුතින් ඉස්සරහට යන්න ඕන. නමුත් මම දන්නේ මේ ඒක මේ සමස්ත ජනතාවටම අලුත් නිර්මාණ දැනෙනවයි කියලා. පරණ අපි ආදර්ශයට ගත්ත චරිතත් එක්ක ගත්තාම මේ අයගේ නිර්මාණ අදටත් ඕන කෙනෙකුට දැනෙනවා. නමුත් අද නිර්මාණය මං හිතන්නේ ඒ පරපුරට පමණක් දැනෙන තත්ත්වයට තමව නිර්මාණය වෙන්නේ. ඉතින් මේක අලුත් නිර්මාණකරුවෝ අලුතින් හිතලා මේ සමසේ හැම පුරවැසියෙකුටම රස විඳින්න පුළුවන් විදිහට නිර්මාණයක් කරනවා නම් තමයි වඩා වටින්නේ. දැන් අපි යමු ඊළඟ ගීතයට. මොකක්ද ඊළඟ ගීතය? මම ඊළඟට කරේ මහා සුපින ජාතකය. නිශාන්ත දේශප්‍රිය මගේ පාසල් මිතුරා මගේ පන්තියේ මිතුරා එතුමා තමයි මම අර කිව්වා වගේ දඩබ්බරෙක්. නමුත් කලාකරුවෙක්. හිත හොඳ කලාකරුවෙක්. එතුමා තමයි ගීත රාශියක් නිර්මාණය කළා මට. ඒ කියන්නේ ගීතයක් තමයි මහා සුපින ජාතකය ආශ්‍රයෙන් ලියපු දෙවෙනි ගීතය. මේ ගීතය රචනා කරන්නේ නිශාන්ත දේශප්‍රිය. සංගීත නිර්මාණය කරන්නේ සංගීතය ලාල් අමරසිරි මගේ ලාලයි. ගායනා කරන්නේ ඔබතුමා. දැන් වර්තමාන සමාජයේ හිට් වෙන්න එහෙමත් නැත්නම් ප්‍රසිද්ධ වෙන්න ජනප්‍රිය බව සහ ප්‍රසිද්ධ බව කියන්නේ දෙකක්නේ. අපි අපේ පැරණි ආදරණීය කලාකරුවන්ගේ ගීත බොහොම ජනප්‍රිය ජනතාව ප්‍රිය කරනවා. නමුත් වර්තමාන සමාජයේ තරුණ ප්‍රජාව අර ජෙන් Z එක ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ ප්‍රසිද්ධ වෙන්න. දැන් මේ ප්‍රසිද්ධ වෙන්න නිර්මාණ කරන සමාජයක් ඇතුලේ මහා සුපින ජාතකය වගේ කතාවක අනුභූතියක් වස්තු විෂයක් ආශ්‍රයෙන් නිර්මාණය කරපු ගීතයක් සමාජගත කරනවා කියලා කියන්නේ දැවන්ත අභියෝගයක්. ඒ අභියෝගය ඔබතුමා දකින්නේ කොහොමද? මට අර ඔබතුමා කිව්වා වගේ හිට් වෙන්න අවශ්‍යතාවයක් නෑ. මොකක් හරි පණිවිඩයක් සමාජයට දෙන්න පුළුවන් නම් එතන මම නවතිනවා. ඉතින් මේ ගීතයෙන් කියන්නේ
බුදුන් වහන්සේගේ කාලේ කොසල් රජුරෝ දැකපු හිණ වර්තමානයේ සැබෑ වෙනවා නම් උන්වහන්සේගේ දර්ශනය එදා ඇසින් දැකපු දේ. ඉතින් ඒක මේක යම් එක්කෙනෙකුට දෙන්නෙකුට හරි පණිවිඩයක් දීලා මේක සමාජගත කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ උත්සාහය උන්නේ. නැත්තම් මේ වගේ ගීතයක් කරලා මේ දන්නවනේ ගීතයකට වියදම් කරන්න ඕන ලොකු මුදලා කරලා මේක මේ හිට් කරලා අපි ජනප්‍රිය වෙන්න ඕනේ නැහැ. මේකේ දැනට මම දන්නේ මගේ YouTube channel එකේ බලලා තියෙන්නේ 500 ගාණක්. ඉතින් මේ 500 ගාණ හරි මේක දැනුණා නම් ඒ ඇති කියලා තමයි මට හිතෙන්නේ. දැන් බුදුදහම කියලා කියන්නේ අකාලික දහමක්, ඒ වගේම තමයි අසම සමයි. ඒක සම කරන්න බෑ. බුදුන් වහන්සේ දැනට අවුරුදු 2500කට කලින් කියපු දේවල් අද සක්සුදක්සේ පැහැදිලිව ඇත්ත වෙමින් තියෙනවා. හැබැයි මේ සක්සුදක්සේ පැහැදිලිව ඇත්ත වෙමින් තියෙන දේ ජනගත කරන්න මිනිස්සුන්ට තියෙන උවමනාව බොහොමත් අඩුයි. ඒ නිසා අපි අපේ ආරාධනා වැඩසටහනෙන් සුසඳෙන් සියසෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ප්‍රණාමය පුද කරනවා මේ වගේ දෙයක් ජනගත කරන්න ඒ කරපු කැපකිරීම පිළිබඳව. අපි අහලා බලමු ඒ ගීතයත්. සුපින ජාතකයේ මහා කොසල් රජ මහරැමද දුටුවයින් හැබෑවෙලාද මහපාර මැත්නේ ඊන හැබෑවෙලාද මහපාර මැත්නේ ඊන හැබෑවෙලාද දෙනාම එකයිනක කාසියකට වහල් වෙලා යකඩ මැෂින් වී මිනිස්සු තැන තැන මම්මුලා වෙලා මිනිසුන් බැඳි ආදරේ රහස් බැම්ම බුරුල් වෙලා මනුස්සකම ගසානයයි මෝයකටම පළල් වෙලා එක අය දැකපුයින් වෙන වෙන අය මිලදීගෙන තව සමහරු දවල් දැකපු විසල් හීන ළඟ නැවතිලා කොසල් රජුන් දුටුවරින් අපි හැමෝම පොඩි බැඳගෙන අපි හැමෝම මවපුයින් අපිට හොරෙන් හොරු අරගෙන මහා සුපින ජාතකයේ මහා කොසල් රජ මහරැමද දුටුවයින් හැබෑවෙලාද මහපාර මැත්නේ ඊන හැබෑවෙලාද මහපාර මැත්නේ ඊන හැබෑවෙලාද මහපාර මැත්නේ ඊන හැබෑවෙලාද මහපාර මැත්නේ ඊන හැබෑවෙලාද ගීත ලියන ගීත ගයන ඔබට ඔබේම ගීතයක් නිර්මාණය කර ගැනීම සඳහා අමතන්න 0774 407 404. දැන් මේ ගීත ඇහුවහම මිනිස්සුන්ට දැනෙන දේ මිනිස්සු තීරණය කරයි. මිනිස්සුන්ගේ ප්‍රතිචාරයකට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.
ඊළඟ නිර්මාණය මොකක්ද? ඊට පස්සේ දැන් මං ගීත 10ක් 15ක් මේ වසර කීපය තුළ පටිගත කරගෙන ආවා. ඊළඟ ගීතය මම 2008 මගේ CD පටයට කරලා තිබුණේ රහසින් හඩන්නම් කියලා CD පටේ නමත් වෙන වචන සෙට් එකක් තිබුණේ. මේක මේ ලාලයට ඕන වුණා මේක ඩුවට් එකක්. ඒක දෙන්නෙක් යුග ගීතයක් බවට පත් කරලා මේ තනුවට සරිලන සාධාරණයක් කරන්න ඕනේ කියලා. මොකද තනුව ඇවිල්ලා ප්‍රවීණ සංගීතවේදී සාන්ත ජයලත් තිසේරගේ. ඉතින් එතුමාගේ මේ පදමාලාවට මේ තනුවට හරි පදමාලාවක් හදමු මල්ලි කියලා ස්ටුඩියෝ රෙකෝඩින් යන අතරේ එතුමා එළියට ඇවිල්ලා කොලයක් අරගෙන ඕක ලියන්න පටන් ගත්තා. හැබැයි මම සින්දුව ලියලා එවලා තිබුණා අයියා මේ විදියට ඔයා මේක ලියන්න කියලා. මම එවලා තිබුණ සැකිල්ලා අරගෙන එයා සනිකව ගීතය ලියලා දුන්නා. හැබැයි නිර්මාණකරණය මට මගේ නම යොදා ගන්න කියන එක එතුමා ඒ වෙලාවෙම කිව්වා. එතුමාගේ අදහසක් මේ ගීතය ඇතුලේ තියෙන අදහස. නමුත් එතුමා ඒක ප්‍රතික්ෂේප කරලා ඔයාම මේක නිර්මාණය කරා කියලා ලියන්න කියලා මගේ වචන වැඩිපුර තිබුණ හින්දා වෙන්නදී එතුමාගේ නිහතමානී බව හින්දා මගේ මාවම පද රචකයා විදියට මේකට යොමු කරා. එහෙම තමයි මේ ගීතය නිර්මාණය වුණේ. ඇත්තටම කලාකරුවෙක් වුණාම ඒ වගේ නිහතමානී වෙන්න ඕන. අනිවාර්යයෙන්. අපි බුදුදහම ඇසුරු කරගෙන බුදුදහම ආශ්‍රයෙන් ජීවත් වෙනකොට බුදුදහමෙන් අපිට කියන්නේ අතහරින්න කියලා. අතහරින්න. ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සාධනය කරපු අවස්ථාවක් තමයි ලවරසිරි මහත්මයා. අනිවාර්යයෙන් මෙතුමා එහෙම කෙනෙක් සියල්ල අතන් නිර්මාණකරණයේ බොහෝ දේවල් කරලා තියෙනවා. නමුත් එයා කියන්නේ මේක කවුරු හරි ඉස්සරහට අරයයි මගේ කියලා මම තියාගන්නේ නැහැ කිසිම දෙයක් කියලා. වැදගත්ම කාරණයක් තමයි පද රචනයක් ලියනකොට ඒක යම්කිසි තනුවකට ලියන්න ඕන. කුමාරතුංග මුනිදාස මහත්මයා කියලා තියෙනවා ඇදලා පැදලා කියන්නේ පැදියයි ඇදීමක් පැදීමක් නැත්තේ ගැදියයි ගැදියයි. එතකොට අපි පද පෙළක් ලියනකොට ඒකේ ටෙම්පෝ එකක් තියෙනවා. එතකොට මේ එහෙම ටෙම්පෝ එකක් තියාගෙන යම්කිසි මෙලඩි එකක් තනුවක් හිතේ තියාගෙන ලියනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි ඊට වඩා දැඩිසෙන් අමාරු අපහසු කටයුත්තක් තමයි දාලා තියෙන මෙලඩි එකට. එහෙමත් නැත්නම් තියෙන තනුවකට පද පෙළක් ගොනු කරලා. අනිවාර්යයෙන්. ඒක හොඳ පරිචයක් තියෙන්න ඕනේ. හොඳ වාග්කෝෂයක් තියෙන්න. අනිවාර්යයෙන්. හොඳ වාග්කෝෂයක් තියෙන්න නම් හොඳින් කියවන්න ඕනේ. ඔබ කියවන්නේ පුංචි කාලේ ඉඳලම. අනිවාර්යයෙන්. මොනවද කියවලා තියෙන පොත්? ගොඩක් කලාවට මට සාලිය ගුණවර්ධන කියලා සිංහල ආචාර්යවරයෙක් හම්බ වෙලා තියෙනවා. එතුමා හරහා පුස්තකාලේ තිබුණ බොහෝ පොත්පත් එතුමාගේ පරිචය කර බොහෝ පොත්පත් අපිට අවස්ථාව ලැබුණා මේ පරිශීලනය කරන්න. ඉතින් මං හිතන්නේ මම නිවේදකෙක් විදියට වැඩ කරද්දී ඒ සියලු කියවීම් වල අගය අපිට ගන්න පුළුවන් උකහා ගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ එතුමත් මතක් කරනවා. ඒ වගේම විනී පෙරේරා කියලා මට උදව් කරපු සංගීත පැත්තෙන් උදව් කරපු ගුරුතුමෙක් විදියට එතුමත් මේ වෙලාවේ මම මතක් කරනවා මේ වැඩසටහන තුල. ඉතින් මම බොහෝ පොත්පත් කියවලා තියෙනවා. ඒ දැනුම මම අදට පාවිච්චි කරනවා. දැන් අපි කතා කරේ ගීත රචනා කිරීම ගායනය පිළිබඳව සංගීතය පිළිබඳව. තව එකක් ආව එළියට දැන් නිවේදන කලාව පිළිබඳව. ඔව් මම ඇත්තටම මට අවශ්‍යතාවය තිබුණේ මුලින් එක මට ඉලක්ක කීපයක් තිබුණා. පුංචි කාලේ මේ අපේ දැඩි ආර්ථික අර්බුදත් එක්ක ඉලක්ක ජයගන්නේ කොහොමද කියන එක මම කල්පනා කරද්දි කොහොම හරි හැබැයි මම ඒ අවශ්‍ය පසුතල හදාන මට තිබුණේ ගායකයෙක් වෙන්න සහ නිවේදකයෙක් වෙන්න. හැබැයි හොඳ ව්‍යවසායකයෙක් වෙන්න අවශ්‍යතාවයකුත් තිබුණා. හැබැයි දැනට මම ඒ ස්ථාන වලින් ඉහළම තැනට මට එන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ගොඩක් වෙලාවට සංගීත ප්‍රසංග නිවේදන කටයුතු සහ වෙනත් නිවේදන කටයුතු ගොඩක් කරනවා මම. දැන් නිවේදන කලාව කියලා කිව්වම ඒක වෙනම එකක් නේ. ප්‍රවෘත්ති නිවේදනය වෙනම එකක්. ප්‍රසංග වේදිකාවේ සංගීත ප්‍රසංග නිවේදනය කරනවා කියන එක වෙනම එකක්. මලගෙදර කතා කරනවා, මඟුල් ගෙදර කතා කරනවා කියන එක වෙනම එකක්. මේ ප්‍රති සහ පරාසයන් ගණනාවක් තියෙනවා. ඔබතුමාගෙන් වැඩිපුරම මම ප්‍රසංග කතාවට තමයි ආසා කරන්නේ. මොකද රසිකයන්ට අමතන්න වැඩි රසික පිරිසකට. අපි නිකමට පොඩියට නිකන් ප්‍රසංග වේදිකාවේ පොඩි දෙයක් වෙන ගායකෙක් නෙවෙයි. ඔබතුමාම පොඩ්ඩක් අතුල්ලා දෙන එකක් පොඩ්ඩක් වෙන්න බලන්න ප්‍රසංග වේදිකාවේ. සුව මධ්‍යහ්නයක් ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේ රැස්ව සිටින සියලුම රසිකාගාරයේ සියලු දෙනාට. ප්‍රසංග වේදිකාව සූදානම්ෙන් සිටිනවා ගායකයාට ගීතය සඳහා අවශ්‍ය කරන ඒ සංගීතය සපයන්න. එහෙනම් ඔබේ සුරතින් නැගෙන සුබම සුබ ආදර්ශවත් ශක්තිමත් අත්පල සන්නාද මැද පිළිගන්න නිහාල් සිරි රාජපක්ෂ ප්‍රසංග වේදිකාවේ. ඇත්තටම මම හරිම ශ්‍රේෂ්ඨයක් මේ නිවේදන කලාව කියන එක. දැන් මේ තියෙන්නේ ඒ නිවේදන කලාව එක පැත්තක්. මටත් මතකයි අපි ඒ දවස්වල තුරුණු ශක්ති වැඩසටහන
තියෙන කාලේ අපි තිලක් කුමාර රත්නායක මහත්මයා අපේ ප්‍රසංග වේදිකාවේ දැවැන්ත චරිතයක්. ඒ වගේ චරිත හිටිය හැබැයි අද කාලේ අද කාලේ නිකන් වාණිජ මට්ටමේ නිවේදකයෝ තමයි ඉන්නේ. යමක් කිව්වා වැඩේ ඉවර කරා මුදල ගත්තා එතනින් ඒක ඉවරයි. ඒක ප්‍රගුණ කිරීමක් හෝ නැහැ. සමහරට මේ වසරේ නිවේදන කටයුතු කරලා ආයි නිවේදන කටයුතු කරන්න ලබනවා. එහෙම නිවේදකයෝ පිරිසක් තමයි දැන් ගොඩක් ඉන්නේ. දැන් ඔබතුමා වැඩි හිටියෙක් ප්‍රවීණෙක්. දැන් අපි නිවේදන කලාව පිළිබඳව කතා කරා, ගීත රචනා, සංගීතය ගායනය පිළිබඳව කතා කරා, ව්‍යවසායකත්වයේ පැත්තෙන් ගත්තොත් මට මං කියන ඉලක්ක කීපයක් තිබ්බ කියලා. ඒ ඉලක්ක වල එක විදුලි කාර්මිකයෙක් වෙන්න. මොකද මේ විදුලිය කියන්නේ කොහොමද මේක ගැන දැනුම සොයන්න මට අවශ්‍යතාවය තිබුණා. කොහොම හරි මට මාව අවස්ථාවලින් බිම දමද්දි සමාජය සමස්ත සමාජය මාව බිම දමද්දි මං කොහෙන් හරි වටෙන් රවුමෙන් හොර පාරවල් කෙටි පාරවල් හරි කොහොම හරි හොයාගෙන මං මගේ ඉලක්කයට ගියා. අද මම විදුලි කාර්මිකකරණය පිළිබඳ ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක්. මගේ යටතේ ඉතාමත් හොඳ සේවක පිරිසක් වැඩ කරනවා. කී දෙනෙක් විතර? දැනට 15ක් විතර මගේ වැඩ කරනවා. ඉතින් ඒ 15ත් සමග මෙම ආයතනය අරගෙන මම යනවා සමස්ත ප්‍රජාවට විදුලිය ලබා දීමේ කටයුතු තමයි කරන්නේ. 15ක් කියලා කියන්නේ වැඩ කරන පුද්ගලයෝ 15 දෙනෙක්. හැබැයි පවුල් 15ක් කියලා ගත්තොත් මෙතන 15 පහෙන් 4න් වැඩි කරොත් 60 දෙනෙකුට වැඩි පිරිසක් ජීවත් කරන ව්‍යවසායකයෙක්. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ අන්න ඒක තමයි. එතෙන්ටපත් වෙන්න ලේසි නෑ. අභියෝග රසක් තියෙනවා ජය ගන්න. අනාගත පරම්පරාවට වැඩිහිටියෙක් විදිහට, ව්‍යවසායකයෙක් විදිහට, කලාකරුවෙක් විදිහට මේක රට ජාතියට දැවැන්ත මෙහෙවර. රැකියා වියුක්තිය වෙනුවට රැකියා නියුක්තිය දෙන්න පුළුවන් නම් ඒක ව්‍යවසායකයෙක් විදිහට කරන්න පුළුවන් දැවැන්ත මෙහෙවර. මේ පිළිබඳව ඔබතුමාට තියෙන මොන වගේ හැඟීමක්ද? ඇත්තට මේ ගොඩක් ශේෂ්ඨ වලට දැන් එන පිරිස බොහොම අඩුයි. ගොඩක් අය කම්මැලි. මම දන්නේ මේ අධ්‍යාපනය කරන්නේ කම්මැලියන් බිහි කරන එකද කියන එක මට සමහර වෙලාවට හිතෙනවා. කම්මැලි නැත්තම් දෙවියෝ දීලා තියෙන යමක් ඕනම කෙනෙකුට. ඒ දීලා තියෙන එක මම දේව සංකල්පය ගැන නෙමෙයි මෙතන මම කියන්නේ. අපි ඉපදෙනකොට මොනවා හරි ගෙනලා මොනවා හරි ගෙනලා තියෙනවා. ඔව්. මොනවා හරි දීලා තියෙන දේ අඳුරගෙන ඒක ප්‍රවර්ධනය කරගත්තා නම් මේ වර්තමානයේ සුබ සාධන කටයුතු ඒව අවශ්‍යතාවයක් නැහැ. තමන්ට තනියම නැගිටින්න පුළුවන්. ඉතින් ඒ දැනුම මන් දන්නේ කොහෙන්වත් දරුවන්ට හම්බ වෙන්නේ නැහැ. පොත පාඩම් කරලා ඉහළට ගියා කියලා මං හිතන්නේ මේ ව්‍යවසායකයෙක් හැදෙයි කියලා. එතුමා ප්‍රායෝගිකව මුල ඉඳලම වැඩ කරනවා. අර හැදෙන ගහ දෙපැත්තෙන් දනේ කියලා කතාවක් තියෙනවානේ. ඉතින් මට නම් පේන්නේ බොහෝ අඩු පිරිසක් තමයි එතන ඉන්නේ. ඉතින් කම්මැලිකම තමයි මං හිතන්නේ ජාතියක් විදියටම අද වැළඳගෙන ඉන්න රෝගය. ඒ කම්මැලිකම ඉවත් කරගත්තා නම් අලුතින් හිතන්න අද ලංකාවේ දිනු වෙන්න ඕන තරම් මාර්ග තියෙනවා. තමන්ගේ ගෙවත්තේ තියෙනවා. නමුත් ඉතින් ඒක තේරුම් අරන් නැහැ. සමහරු රැකියාවක් කරලා දිනු වෙන්න බලන. එතකොට ඒ රැකියාව පමණයි අවසාන. රැකියාවෙන් වෙනත් පැති වලට යන්න උත්සාහ කරන්නේ නැහැ. අපි රටත් ජාතියත් ශාසනයත් වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරන්න පුළුවන් නම්, මෙහෙවරක් කරන්න පුළුවන් නම්, රට ජාතියට ශාසනයට ණය නැති මිනිස්සෙක් විදියට අවසන් හුස්ම පොද හෙලන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. ප්‍රවීණයෙක් විදියට, ව්‍යවසායකයෙක් විදියට, කලාකරුවෙක් විදියට මේ ජෙන් Z එකට එහෙමත් නැත්නම් මෙතනින් පස්සෙන ඊළඟ පරම්පරාවට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම මගේ ජීවිත කාලය තුළ මම බොහොම දුෂ්කරතා විඳපු කෙනෙක්. නමුත් මම මේ පෘථුවියට ගස් 3000ක් විතර හිටවල දීලා තියෙනවා. ඒ වගේම අවුරුදු 20ක් මම තනියම දහම් පාසලක් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ මිනිස්සුන්ට කාලය මදි. එහෙම නැත්තම් වැඩ වැඩි වගේ එකකින් ඉන්නේ. එහෙම නැහැ. දවස කළමනාකරණය කරගෙන Taman මේ ඉපදිච්ච රටට එහෙම නැත්නම් මේ පෘථිවියට එහෙම නැත්නම් දෙමව්පියන්ට යමක් කරන්න කල්පනා කරනවා නම් මේ පැය 24 බොහොම ඇති. කියන්නේ තියෙන දුර්වලතාවය මම අලුත් පරම්පරාවට කියන්නේ එකම පැත්තක් අල්ලාගෙන ඉන්නේ නැතුව විවිධ පැති හොයාගෙන යන්න. ඒක අලුත් පරම්පරාවටත් ගොඩක් වටිනවා. මොකද මේ හැම කොයි පැත්තකින් හරි සාර්ථකත්වයක් උදා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එක පැත්තක් මල්ලාගෙන මම ඉගෙනගෙන රැකියාවක් කරනවා, එහෙම නැත්නම් සරසවයට යනවා, ගිහිල්ලා එතනින් ජොබ් එකක් කරනවා කියන ආකල්පයට එහා ගිහිල්ලා Tamanට වටේ තියෙන පරිසර සාධකත් එක්ක ගමනක් යන්න කල්පනා කරනවා නම් හොඳයි. හැබැයි ඒක ඉතින් සිතිවිල්ල තමයි වඩා වැදගත්. එහෙම නැතුව තනියම වර්තමානයේ හැදිලා තියෙන විදිහට මම ඉගෙනගෙන ජොබ් එකක් කරලා ජීවත් වෙනවා කියන දන හිටියොත් නම් මේක කරන්න බැරි වෙනවා. චීනයේ පියා
එහෙම නැත්නම් චීනයේ කියන වර්තමාන අභිමානවත් රාජ්‍යයේ නිර්මාතෘවරයා මාවෝ සේතුන් කියනවා මිනිස්සෙක් සම්පූර්ණ වෙන්න නම් එහෙමත් නැත්නම් සම්පූර්ණ මිනිස්සෙක් වෙන්න නම් ගහක් හදන්න ඕනේ, පොතක් ලියන්න ඕනේ, පුතෙක් හදන්න ඕනේ කියලා. මම හිතන්නේ ඔබතුමා ඒ සියල්ලම කරලා තියෙනවා. අනිවාර්යයෙන් මම දියණිය දෙන්නෙක් මට ඉන්නවා. මගේ ලොකු දියණිය දැනට UN එකේ එන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කරනවා පරිසරය සම්බන්ධ ආයතනයක් එක්ක එකතු වෙලා. ඉතින් මම සතුටු වෙනවා එයාගේ ජීවිතේ කසාදයක් කරන්නවත් ඒවා ගැන කිසිම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා ආදරය කරන්නේ පරිසරයට. පරිසරයට ආදරය කරගෙන රැකියාව කරගෙන යනවා. ඉතින් මට සතුටුයි. දියණියන් දෙන්නෙක් මම හිතන්නේ රටට ණය නැති දියණියන් දෙදෙනෙක් මම බිහි කරලා තියෙනවා. යුතුයකම් වගකීම් මනාව දැන හැදිනගෙන නිසි ලෙසම ඉටු කරපු තාත්තා කෙනෙක්. දැන් අපි අර ගීතයට යමු. යුග ගීතය පිළිබඳව මම හිතන්නේ තව දෙයක් තියෙනවා කියන්නේ. ඔව් ඒක මම කියවනේ අර ස්ටුඩියෝ එක ඇතුළේදී මේ පද රචනය වුණේ කියලා. ඒකේ ඇත්තටම කියවෙන්නේ මේ ගීතේ කියවලා බලපුවාම වැඩිහිටි ප්‍රේමයක් ගැන. වැඩිහිටි ප්‍රේමයක් මේ ගමත් නගරයත් එක්ක සම්බන්ධ වෙච්ච ආදර කතාවක්. මේක අර මම හිතනවා සම්මතට එහා ගිය අසම්මත ආදර කතාවක් ගැන තමයි මේක කියන්නේ. ඉතින් මේ පෙම්වතාවගෙන් ආරාධනාවක් ලැබෙනවා පෙම්වතියට. පෙම්වතිය කැමැත්ත ප්‍රකාශ කරනවා. දුර්ගාර කියන්නේ ගමේ තියෙන දුෂ්කරතා මැදගෙන කොහොම හරි අවසානයේදී නගරයට ඇවිල්ලා එතුමිය පෙම්වතිය හම්බ වෙන සිද්ධියක් තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ. අපි අහමු බලමු ඒ ගීතය. කොම ඉවසන්ටද මේ නොපනත්කම් හැමදාම පැතුවේ මම උඹගෙන් ආලවන්තකම් මට පියන්නින්ට කියන්ට එපා නොකාඩුකං මට ඉවසන්නට හැකිද නටන ඔය නියාඩම් කිඳුරියක් එදා මතකද කිඳුරිඳු මත්තෙම හැඬුවා ඇයි උඹට ඉන්ට බැරිද එහෙම හිතවාව නොබැරුවා කිඳුරියක් එදා පෙන්නුවේ ඇගේ ආලවන්තකම් ඒ සුද්ද බිමට පෑහෙන්නේ ඔය මනාලකම් කියන කතා හිත පාරන වාවන්නේ කෝමා පණනහගන්නට හිතයි උඹත් කටුවත්තක් සේමා පණනහගන්නට නම් මොකටද මෙහිම හාදකම් ආදරේ නැතත් රැක ගමු හිත්වල හිතවත්කම් සුන්දරියෙකෝම ඉවසන්ටද මේ නොපනත්කම් හැමදාම පැතුවේ මම උඹගෙන් ආලවන්තකම් මට පියන්නින්ට කියන්ට එපා නොකාඩුකං මට ඉවසන්නට හැකිද නටන ඔය නියාඩම් මට ඉවසන්නට හැකිද නටන ඔය නියාඩම් මට ඉවසන්නට හැකිද නටන ඔය නියාඩම්
ගීත ලියන ගීත ගයන ඔබට ඔබේම ගීතයක් නිර්මාණය කර ගැනීම සඳහා අමතන්න 0774යි 407යි 404. හරි දැන් සමස්ත අපි බොහෝ දේ කතා කළා. අවසාන වශයෙන් අපේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකක්ද? මෙහෙමයි අපි ඉපදුනා නම් අපිට යමක් ලැබිලා තියෙනවා මම පරණිවලට. අපි ඒ ලැබිච්ච දේ පළමුව අඳුන ගන්නවා. අඳුනාගෙන අපේ රටට දෙමව්පියන්ට ගමට සාධාරණයක් ඉෂ්ට කරා නම් ඇති. අපි සදා ණයයි පරිසරයට සහ දෙමව්පියන්ට හැමෝටම. මේ ණය ගෙවා ගන්න පුළුවන් නම් මේ මැරෙන්න කලින් අපි ඉස්කෝලේ ගිහලා ඉගෙන ගත්තත් අපි ඉස්කෝලේට ණයයි. එහෙම නැත්නම් අපි රැකියාවක් කරත් එහෙම නැත්නම් වෙන මොනවා කරත් අපි සමාජයට ණයයි. රටවැසියන්ට ණයයි. ඉතින් ඒ ණය ගෙවලා සාධාරණයක් කරලා මැරලා යන්න පුළුවන් නම් ඒක තමයි වඩම දෙයකේ වටින්නේ කියලා මම හිතනවා. මේ ආපු ගමනේ අමතක කරන්න බැරි චරිත ඇති. උදව් කරපු අය, අත දීපු අය, අත්වල වෙච්ච අය, උරදරපු අය, බර ඇදපු අය. ගොඩක් ඉන්නවා. ඇත්තටම මගේ දුෂ්කරම කාලවල උදව් කරපු බොහෝ අය ඉන්නවා නම් කියන්න බැරි තරම්. සංගීත ශාස්ත්‍රේ නම් මට ගොඩක් උදව් කරේ මගේ පාසලේ ඔය සුජීව චාන්දනි පෙරේරා කියලා මිතුරෙක් හිටියා. ඇය නිශාන්ත දේශප්‍රිය වගේ අය. පස්සේ කාලෙක සාලිය ගුණවර්ධන සර්, විනී පෙරේරා සර්, වර්තමානයේ ලාල් අයියා තමයි ගොඩක් මට සංගීත ශාස්ත්‍රයේ උදව් කරේ. එමෙ ව්‍යාපාරික ශාස්ත්‍රයෙන් මට ඉස්සරහට එන ඒසියන් ඉන්ජිනියර්ස් ආයතනයේ අධිපති හේරත් මහත්මයා මට උදව් කරලා තියෙනවා. ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ මහත්වරු ගොඩක් මම මේ වෙලාවේ මතක් කරන්නේ ඒ අය මට ආර්ථික වශයෙන් මගේ ආයතනය ගොඩනගා ගන්න උදව් කරලා තියෙනවා. ඒක මගේ බිරිඳ මතක් කරන්න ඕන. අපි බොහෝ දුක් විඳපු කාලේ මගෙත් එක්ක ඉඳලා අදටත් ඒ විදිහටම ඉඳලා මේ ජීවිතය බැලන්ස් කරන්න සෑහෙන කාර්යභාරයක් බිරිඳ ඉෂ්ට කරනවා. ඒ වගේම මගේ සේවක පිරිසත් මතක් කරන්න. මොකද වුන් ගැටුම් ඇති වුණත් අදටත් ආයතනය පවත්වාගෙන නිසි ලෙස ඉදිරියට යමින් ඉන්නවා. එහෙමනම් අපි සුසඳ ආරාධනා වැඩසටහනෙන් ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා මේ ආපු ගමන මේ වගේ තවත් දෙතුන් ගුණයක නෙවෙයි 10000 ගුණයක වේගෙන් ඉදිරියට සාර්ථකත්වයට පත් කරගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා සහ අපේ රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට ඒ කරන්නා වූ යුග මෙහෙවර තවත් 10000 ගුණයකින් වැඩි කරන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා. බොහොමත්ම ස්තුතියි අපේ ආරාධනාව පිළිබඳව සුසඳට.